right baby සාමාන්‍ය රිලේෂන්ෂිප් එකකදී ගර්ල් කෙනෙක් මොනවාද රිලේෂන්ෂිප් එකට ගේන්න ඕනේ දේවල් ගර්ල් ගේ පැත්තෙන් මම මගේ අදහස දෙන්නම් හරිද මම හිතන විදිහට ගර්ල් කෙනෙක්ගේ මුලින්ම first of all loyalty එක තියෙන්න ඕනේ and support එක තියෙන්න ඕනේ like whatever you do ඔයා කරන දෙයට මගේ support එක තියෙන්න ඕනේ and second I have the feminine energy ඒ කියන්නේ මට ටේබල් එකට ඔයාට dominant වෙලා එහෙම එන්න ඕනේ නැහැ so I mean like I'm going in my way like we are working as a team right so mama want to help karagena I will do my part I will support you in your way and emotional maturity තියන්න ඕනේ because I don't like as in my way mama කැමති නෑ බොරු dramas වලට ඔයා දන්නවනේ මම so yeah and ambitions තියෙන්න ඕනේ marry කරා කියලා yeah goals marry කරා කියලා you shouldn't let your goals like go in vain ඔයාට තියෙන්න ඕනේ ඔයාගේ own goals like දැන් මට මගේ දේවල් කරගන්න මට මගේ path එක clear so even though මම ඔයා marry කරා හිටියට මම මගේ path එක යනවා and goals and like මගේ self improvement එකක් තියෙන්න ඕනේ because මට ඔයාට බැරි වෙලාවක ඔයාට support කරන්න මමත් ඔයාගෙන් ඩිපෙන්ඩ් වෙලා ඉන්න නැතුව ෆයිනෑන්ෂලි පොඩ්ඩක් අර ස්ටේබල් වෙන්න ඕනි මගේ අයිඩියා එක and මගේ ප්ලස් පොයින්ට් එකක් තියෙනවා උයන්න පුළුවන් වෙන්න ඕනේ. ඔව් ඒක නම් තියෙන හොඳටම. යා ඉතින් මම දන්නේ ඒක අනිත් අයට ඒ කියන්නේ මම කියන්නේ උයන්න බැරි අයට ඒක ප්‍රශ්නයක් නෑ උයන්න ඉගෙන ගන්න පුළුවන් it's easy. මොකද මමත් ගෙදර ඉන්න කාලේ උයලා නෑ මමත් මැරිකාට පස්සේ උයන්න ගත්තේ. ඔව්. ඒ ටික තමයි ඉතින්. ඒ ටිකනේ. එතකොට ලස්සන විතරක් තිබ්බට මදිනේ ගර්ල් කෙනෙක්ගේ රිලේෂන්ෂිප් එකකදී ඔයා කැමතිද මාර ලස්සන ගර්ල් කෙනෙක් ඔය කිසිම මං කියපු කිසිම දෙයක් නැතුව නිකන් මොඩේක් වගේ හිටියොත් එහෙම would you marry her නෑනේ yeah obviously so like ඕනම කෙනෙක් මම වුණත් ඔයාව තෝරා ගද්දී ඔයාගේ ලස්සන තියනවානේ ඒකට අමතරව තව ප්ලස් පොයින්ට්ස් ගොඩක් තිබ්බා yes ඉතින් ඕගොල්ලන් ලස්සන විතරක් තිබ්බට මදි මේ කියපු පොයින්ට්ස් අනිවාර්යෙන් තියෙන්න ඕනේ ගර්ල් කෙනෙක් රිලේෂන්ෂිප් එකකදී නේ yes